කෑම වේලට මස් මාළු ටිකක් නැති වුණාම ටිකක් කන්න බෑ වගේනේ. ඉතින් මේ වගේ වෙලාවට කන්න මං රස්සම රස කරි එකක් හැදුවම මේ විදිහට. මේක හැදුවේ නම් රාබු වලින්. ගොඩක් අය කන්න අකමැති එළවලුවක්. හැබැයි මේ විදිහට හැදුවොත් නම් කන්න අකමැති අයත් කයි. රාබු අරගෙන හොඳට සෝදලා පීල් කරගෙන මේ විදිහට හීනියට ග්‍රේට් කරගන්න. ඊට පස්සේ ටික භාජනයකට දාගෙන ලුණු ටිකක් හා වතුර ටිකක් එකතු කරගෙන හොඳට මිශ්‍ර කරලා විනාඩි 5ක් විතර වහලා තියාගන්න. දැන් මම බිත්තර දෙකක් අරගෙන බිත්තර සුදු මද කහ මද මේ විදිහට වින් කරගන්නවා. ඊට පස්සේ මම බිත්තර කහ මද ටික පැත්තකින් තියාගෙන බිත්තර සුදු මදේට මම එකතු කරගන්නවා ගම්බිරිස් ටිකක් හා ලුණු ටිකක්. දැන් මේක යන්තමින් මේ විදිහට බීට් කරගන්න. විනාඩි 5කට විතර පස්සේ මගේ රාබු ටික අරගෙන ඒකේ අනවශ්‍ය වතුර ටික මම විදිහට මිරිකලා භාජනයකට දාගන්නවා. දැන් මම පෑන් එකකට බටර් ටිකක් එකතු කරගෙන ඒක රත් වෙන්නට හරිනවා. ඊට පස්සේ ඒකට මම රතු මිරිස් කුඩු ටිකක් එකතු කරගෙන විනාඩියක් මේ විදිහට රත් කරගන්නවා. දැන් මම මේක රාබු ටිකට එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගෙන පැත්තකින් තියාගන්නවා. කපාගත් පොල් කෑලි ටිකක්, බීලුණු ටිකක්, අමු මිරිස් ටිකක්, සූදුරු ටිකක් හා වතුර ටිකක් එකතු කරලා මේක හොඳට ග්‍රයින්ඩ් කරගන්න. මේ ග්‍රයින්ඩ් කරගැනීමෙන් පස්සේ මම නැවතත් පෑන් එකක් ලිප තියලා ඒකට බටර් ටිකක් එකතු කරගෙන රත් කරගන්නවා. ඒකට මේ එකතු කරගන්නවා මම බීට් කරගත්තු මගේ බිත්තර සුදු මදේ. ඒකට උඩින් මගේ රාබු මිශ්‍රණය මේ විදිහට මම ස්ප්‍රෙඩ් කරගන්නවා. බිත්තර කහ මදේටත් ගම්බිරිස් ටිකක් හා ලුණු ටිකක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්නවා. ඒක මම රාබු මිශ්‍රණය උඩින් මේ විදිහට වටේට හොඳට දාගන්නවා. දැන් මේ විදිහට පොඩ්ඩක් ප්‍රෙස් කරලා වහලා විනාඩි 2-3ක් කුක් කරගන්න. දැන් මම මේක අනිත් පැත්ත හරවගෙන මේ පැත්තත් හොඳට විනාඩියක් 2ක් කුක් කරගන්නවා. ඔන්න මම දෙපැත්තම දැන් හොඳට කුක් කරගත්තා. බලන්න ලස්සනට තියෙනව නේද? මේ වෙලාවේදී හරියම සුවඳක් එනවා මේකෙන්. ඊට පස්සේ මම මේක මේ විදිහට කෑලි කපා ගන්නවා. නැවතත් පෑන් එකකට පොල් තෙල් ටිකක් දාලා රත් කරලා ඒකට අබ ටිකක්, උණු හාල් ටිකක්, චොප් කරගත් සුදු ලුණු ටිකක්, බී ලුණු ටිකක්, අමු මිරිස් ටිකක්, කහ කුඩු ටිකක්, රතු මිරිස් කුඩු ටිකක් හා තක්කලි ටිකක්, රම්පේ හා කරපිංච ටිකක් එකතු කරගෙන මේක හොඳින් බෙදෙන්න අරින්න. මේ ගානට බෙදුනහම හොඳටම ඇති. රස අණු ලුණු ටිකකුත් එකතු කරගන්න. දැන් මම එකතු කරගන්නේ මගේ ග්‍රයින්ඩ් කරගත්තු මිශ්‍රණය. ඒකටම උකු පොල් කිරි ටිකකුත් එකතු කරගෙන මේ විදිහට කපාගත් රාබු කැබලි ටිකත් මේකට හිමීට මේ විදිහට එකතු කරගන්න. අන්තව කරපිංච ටිකකුත් එකතු කරගෙන මේක වහලා විනාඩි 2-3ක් මේ විදිහට කුක් කරගන්නවා. මේ ගානට කුක් වුණාම හොඳටම ඇති. මේ වෙලාවේදී මේකේ සුවඳත් එක්ක හරිම බඩගින්නකුත් එනවා. ඇත්තටම මේක රාබු වලින් හදපු කරි එකක්ද කියලා හිතා ගන්නත් බෑ. ඒ තරමටම සුවඳයි රසයි. මං හිතනවා ඒ රස ඔයාලටත් දැනෙනවා ඇති කියලා. ඉතින් මම හිතනවා මේ විදිහට හදලා දුන්නොත් නම් රාබු කන්න නැති අයත් රාබු කයි කියලා. ඒ තරමටම මේක හරිම රසයි. මේ බලන්න මගේ රාබු පැඩිත් ලස්සනයි නේද?